ආයුබෝවන් අපි අද ඇවිත් ඉන්නේ කතරගම සංචාරය කරන කොයි කාගෙත් ජනප්‍රිය තවත් සංචාරක ස්ථානයකට. ඒ තමයි කිරින්ද. කිරින්ද වෙරළ ආශ්‍රිතව මේ විහාරය පිහිටලා තියෙනවා මුහුදට මුහුණලා. ඒක විශේෂ කාරණාවක් වගේම හරිම ලස්සන විහාරයක් මේ විහාරය. මේ අපි ගමන් කරන්නේ පරණ පඩි පෙළෙන්. ඒක ටිකක් අමාරුයි. තවත් පහසුවෙන් යන්න පුළුවන් පඩි පෙළකුත් එහෙන් තියෙනවා. මේ විහාරය ගැන අතීත කතා රාශියක් තියෙනවා. අතීතයේ රජ කළ කැලණිතිස්ස රජතුමා මහරහතන් වහන්සේ නමක් තෙල් කටාරමක ගිල්වලා මරණයට පත් කිරීමේ හේතුව හින්දා මහ මුහුද ගොඩ ගලලා තියෙනවා. මුහුද ගොඩ ගැලීමේ තර්ජනයෙන් රටවැසියන් බේරා ගැනීමට කැලණිතිස්ස රජතුමා Tamanගේ දූ කුමරිය මුහුදට බිලි දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ බිලි දුන්න විහාර මහාදේවි කුමරිය මුහුදේ පාවෙලා ඇවිල්ලා මේ තැනට ගොඩ බැස්සා කියලා අතීත කතාවල සඳහන් වෙනවා. ඉතින් මේ රුහුණු පුරවරට ගොඩ පැහැපු විහාර මහාදේවිය රුහුණේ පාලකයා වූ කාවන්තිස්ස රජතුමා සමග විවාහ වෙනවා. පසු කාලයේදී කාවන්තිස්ස රජතුමා මේ විහාර මහාදේවීව සිහි වෙන්න මේ විහාරය කෙරුවයි කියලා තමයි ජනප්‍රවාද කතාවල සඳහන් වෙන්නේ. ගල උඩට ආපුවාම මහ මුහුදත් එක්කලම අවට පරිසරය හරිම අපූර්වට බලා ගන්න පුළුවන්. හවසට එහෙම තවත් ලස්සනයි මෙතන. ඉතින් මේ ගල උඩට දෙද්දී හරිම පරිස්සමෙන් ඉන්න ඕනේ. මෙතන තියෙන ගල් පර්වතයේ උඩ මුහුදියක්, විහාර ගෙයක්, විහාර මහාදේවිය වැඳගෙන ඉන්න පිළිමයක් ගොඩබිමටයි මුහුදටයි පේන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ කිරින්ද බොහොම අපූර්ව තැනක් වගේම සුන්දර තැනක්. ඒ වුණාට මෙතන අසුන්දර කතාවකුත් තියෙනවා. මෙතන අවුරුද්දකට එක් අයෙක් හරි මුහුදට බිලි වෙනවලු. මේ වන විට 20කට වැඩි පිරිසක් දැනට
මිය ගිහින් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙතන ගහලම තියෙනවා අනතුරු ඇඟවීමේ දැන්වීම. ඒවා නොසලකා හරින්න එපා. අපේ හොඳටම තමයි ඒවා දාලා තියෙන්නේ. මෙතන කොහොමටවත් නාන්න රළපා ගන්න හොඳ තැනක් නන් නෙමෙයි. මෙතනට එහා නාන්න පුළුවන් රළපා ගන්න පුළුවන් නොගැඹුරු මුහුදක් තියෙනවා. එතනට යන්න පුළුවන් ඒ අවශ්‍යතාවල් සඳහා. ඉතින් බොහොම සැලකිලිමත්ව මෙතෙන්ට ඇවිල්ලා යන්න එන්න කියලා ආරාධනා කරමින් මෙතනින් සමුගන්නවා. ජය වේවා ඔයාලට.